guys මේ තියෙන්නේ අපේ උණ බඩතුවක්කුව බලමු කොහොමද මේකෙන් අපි වෙඩි තියන්නේ කියලා. මේක හදන්නේ කොහොමද කියලා බලන්න. දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඔක දවසක් ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ හැමෝටම ඔන්න ඉතින් RA Creative Vlog channel එකෙන් අදත් වෙනස්ම විදිහේ වැඩක් කරන්න හදන්නේ. ඉතින් ඔය කට්ටිය දන්නවා RA Creative Vlog channel එක කිව්වම අපේ channel එකේ කරන්නේ creative නිර්මාණ, ඒ වගේ creative experiment වගේ දේවල්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි අද මොකද්ද කරන්න කියලා බලමු. ඉතින් ඊට කලින් මම මතක් කරනවා ඉතින් RA Creative Vlog channel එකට ඔයා තාමත් අලුත් කෙනෙක් නම් අපිව තාම subscribe කරලා නැත්නම් දැන් මම පහළ තියෙන subscribe button එක click කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔය කට්ටියට පුළුවන් creative video එකක් දාපු ගමන් ඔබ ළඟටම notification එකක් ගෙන ගන්න. එහෙනම් වැඩි කතා නැතුව අද අපි මොකද්ද කරන්න කියලා වැඩි කතා නැතුව බලමු අපි කොහොමද අපි මේ නිර්මාණය හදන්නේ කියලා. එන්න යන්නේ නම් මාත් එක්ක අමුද්‍රව්‍ය ටික හොයා ගන්න. අපි අද වෙනස්ම තැනක ඉඳලා අපේ අද ක්‍රියේටිව් නිර්මාණය හදන්න යන්නේ. ඉතින් පේන ඇති අපි වැවට ආවා. වැවේ ලස්සන තැනක් තියෙනවා. එතෙන් ඇවිල්ලා අපි ලස්සන වැඩක් කරන්න හදන්නේ. බලමු මොකද අපි අද හදන්නේ කියලා. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ ලස්සන තැනකට යන්නේ අපි හදන්න. මේ විදිහට අපි යනවා. මේ වීඩියෝ එක කරන්න හදන්නේ. බලමු කොහොමද අපි අද වැඩේ වෙන්නේ කියලා. මෙන්න මෙතන අද වැඩේ වෙන්නේ. ඉතින් අපි ක්‍රියේටිව් විදිහට අද සුපිරි වැඩක් කරන්න හදන්නේ. බලමු අපි අවශ්‍ය බඩු ටික අපි අරන් ආවා ගෙදරින්. මුලින්ම මෙන්න මේ විදිහේ උණ බටක් අරන් ඇවිල්ලා තිනවා. ඒ වගේම මෙන්න මේ විදිහට අපි වල් ජෑන් ගහකින් කපාගත්ත කොටසක් මේ තියෙන්නේ. වල් ජෑන් මේ ටිකක් තියෙනවා අපිට. ඊපස්සේ මෙන්න මේ විදිහට අපි මුලින්ම ගන්නවා අපේ උණ බටේ. guys උණ බටේ පොතලා ගත්තා. ඊට පස්සේ අපි මුලින්ම පාවිච්චි කරලා මම මෙන්න මේ විදිහේ කොටසක් මෙතනින් කපා ගන්නවා. හරි guys අපි ඒ කොටසක් කපා ගත්තා මේ විදිහට. ඊට පස්සේ අපි මේකේ මෙන්න මෙතන උණු කපමු. guys කපා ගත්තා. මේ ගැල පැත්තකින් තියාමු දැනට. ඊට පස්සේ මම ගන්නවා මෙන්න මේ විදිහට අපේ වල් ජෑම් කෝට්ට. මේක තමයි අවශ්‍ය විදිහට guys පිහියෙන් අපි කපා ගන්නවා දැන් අපේ වල් ජෑම් ගහේ කෝට්ටේ ගාන කපා ගමු. හරි guys මෙන්න මේ වගේ ගැලක් තමයි අපිට අවශ්‍ය. මේකෙන් දාන්න පුළුවන් කියලා බලමු. පුළුවන් guys. කෝට් දාන්න පුළුවන් මේකෙන්. මිටක් සම්බන්ධ කරගන්න ඕන. අපි කෝට් එක ගන්න පුළුවන් මිටක් හයි කරගමු. මිටක් මෙන්න මේ විදිහට උණ පට වතුරෙන්ම තමයි හදාගන්නේ. මේකට ගන්න පුළුවන් මේ අපිට. මම මේකත් කීයෙන් කපා ගන්නවා. ඊට පස්සේ අපි මෙන්න මේ වගේ උණ බට පුරුක තියෙනවා. පුරුකේ මෙන්න මේ වගේ කොටසක් තියෙනවා. මේ වගේ කොටසින් චුට්ටක් අඟල් දෙකක් විතර කොටසක් අපි මෙන්න මේ හරින් මෙන්න මේ විදිහට කපා ගමු නැවත. ඊට පස්සේ අපි මෙන්න මේ කොටසට මේක මෙන්න මේ විදිහට කිර කරගන්නවා. ඒකට පැහැදිලි ඇති. මේක කිර වෙන හොඳට. කිර වෙන්නේ නැත්නම් ඔයකට පුළුවන් මේ පුංචි කොට කරලා කරගෙන නැවත මේකට කිර කරගන්න. guys මෙන්න අපි මිට හයි කරගත්තා. මේ විදිහට හයි කරගෙන තියෙනවා. ඔය කට්ටියට පේන්නේ නැති මිටක්. මේ මිට හයි කරලා තියෙන්නේ පේන්නේ නැති ඔය කට්ටියට. අපි හදන උණ බට පුංචි තුවක්කුවේ බටේ තියෙනවා. බටේ ප්‍රමාණයට වඩා අඩුවෙන් තමයි මෙන්න මේ කෝට්ට තියෙන්න ඕනේ. මිට හයි කරාට පස්සේ මෙන්න මේ විදිහට ඔය කට්ටියට පේන්නේ නැති. මෙන්න මේ විදිහට දැම්මට පස්සේ එතකොට මේ පැත්තෙන් කෝට්ට එළියට එන්නේ නැහැ. ඊට පස්සේ අපේ දැන් වැඩේ ගොඩක් දුරට ඉවරයි. ඉතින් අපි බලමු මේකෙන් කොහොමද ඊට පස්සේ අපි මේකෙන් වෙඩි තියන්නේ කොහොමද කියලා බලමු. දැන් අපි මේකට පාවිච්චි කරන්නේ මම ඔය කටට පෙන්නන්නම් මොකද්ද පාවිච්චි කරන්න කියලා. මේ විදිහට අපේ ආයුධ ටික අපි දැනට පැත්තකින් තියාගමු. පේන හැටි මේ අපි හදාගත්ත උණ බඩ තොක්කු තමයි මේ තියෙන්නේ.
ගයිස් මේ තියෙන්නේ අපේ උණ බඩතුවක්කුව බලමු කොහොමද මේකෙන් අපි වෙඩි තියන්නේ කියලා. ඔයකට වෙන ඇති පත්තර කොලයක් තමයි තියෙන්නේ. මේ විදිහට මම එකපාරම වතුර බල ගත්තා. මෙන්න මේ විදිහට මේ කට්ටියත් වතුර මේ විදිහට බල ගන්න. මේ විදිහට වතුර බල ගත්තට පස්සේ පත්තරේ දිනනවා ගයිස්. හරිද? පත්තරේ දිනනවා පස්සේ මෙන්න ඔයගේ පොඩියට ගුලි කරන්න පුළුවන් පත්තර. පත්තරේ ගුලි කරලා මෙන්න මේ විදිහට ඒ කියන්නේ ඔයාගේ උණ බටේ පොඩි පැත්තයි ලොකු පැත්තයි දෙපැත්තක් තියෙනවා. ලොකු පැත්තට මෙන්න මේ විදිහට මම මේකෙන් බෝලයක් හදලා මෙන්න මේ විදිහට හිර කරනවා. මෙන්න මේ විදිහට හිර කරන මුලින්ම ඊට පස්සේ අපේ කෝට්ට අරගෙන මෙන්න මේකට මෙන්න මේ විදිහට අයිනවා. හරිද? මේක එහා පැත්තෙන් එනකන් මෙන්න මේ විදිහට අපි කෝට්ට ඇතුළටම දාගන්නවා. ඊට පස්සේ ඔයකට පේන ඇති සැහැල්ලුයි අපි කෝට්ට සුද්ධ කරලා හදාගෙන තින්නේ. මේ සිදුර ඇතුළට මෙන්න මේ විදිහට යන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඊට පස්සේ අපි මේ කෑල්ල මෙහෙම එළියට අරගෙන නැවතම් කුලියක් ඔබා ගන්න. කලින් පැත්තටම තමයි ඔබා ගන්න. එතකොට අපි කලින් ඔබපු කුලිය තියෙන්නේ මෙන්න මේ හරිය විතර හිර වෙලා තියෙන්නේ දැන්. ඊට පස්සේ නැවත මෙන්න මේ විදිහට ඒක ඇතුලේ ඉස්සරහා අපි හිර වෙච්ච කොටස ඔයකට පෙන්නන්නම් මම ඉස්සරහට විදි වෙන විදිහ. මෙන්න මේ විදිහට මම ගහනකොට ඉස්සරහට විසි වෙනවා. තේරෙනවද ගයිස්? කොහොමද කියලා ඊට පස්සේ ඉතින් නැවත ආයි අර විදිහට ඔබන්න ඕනේ නෑ. මේ නොදන්න අයට දැනගන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඔන්න බලන්න අපි කලින් හිර කරපු කොටස නැවත එළියට යන විදිහ. ඉවරලා මේක තව ටිකක් ඇතුළට ඔබා ගන්න. පැහැදිලිද එහෙම? ඊට පස්සේ අපි කලින් හිර කරගත්ත කොටස ඔයකට පෙන්නන්නම් මම යන විදිය. මෙන්න මෙතන මම තියලා පෙන්නන්නම්. ඊපස්සේ දැන් පේනවා ඇති මෙන්න මේ හරියක් විතර ගිහිලා තියෙන්නේ. මේ ටික තල්ලු කරනකොට ඇතුළේ තියෙන පීඩනයේට අර ඇතුළේ තියෙන ජාලය යන්න ඕනේ මෙන්න මේ විදිහට. ගන්න පුළුවන් guys. පේනවා ඇති. ඉතින් මේ වගේ ක්‍රියේටිව් වීඩියෝ බලන්න අපේ channel එක අනිවාර්යයෙන් subscribe කරලා තියාගන්න. මේ අපි හැදුවේ පුංචි කාලේ අපි පාවිච්චි කරපු උණ බට තුවක්කුවක් හදන විදිහ තමයි ඔය කට්ටියට කියලා දුන්නේ. මේකට උණ බට තුවක්කුව කියලා කියන ඊට වඩා ලොකු උණ බට තුවක්කුවක් හදන වීඩියෝ එකකුත් මම මගේ channel එකේ ක්‍රියේටිව් vlog channel එකේ දාලා තියෙනවා. ඉතින් මේ වීඩියෝත් බලන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ වගේ ක්‍රියේටිව් නිර්මාණ බලන්න අර ක්‍රියේටිව් vlog channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් පේන්නේ නැති අපි අද වෙනස්ම තැනක ඉඳලා තමයි අපි ලස්සන place එකක ඉඳලා මේ විදිහේ වීඩියෝ එක හැදුවේ. ඊකටම අපේ මේ වගේ ක්‍රියේටිව් වීඩියෝ බලන්න channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් යාළුවෙක්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හැමෝටම බලාපොරොත්තු වෙන්න. අද අපි ඔය කට්ටියකින් සමු ගන්න ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්. ජය වේවා. ඉන්න අපේ උණ බට තුවක්කුව. හරි ඕකට එන වේන ඇති. හරි ඕකට එන වේන ඇති.